Hello guys, welcome back to my YouTube channel. I hope you're all feeling happy and sparkling today. ඉතින් ඔන්න ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් මං උපේජා. ඔයාවත් මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මේ උදේ පාන්දර නාලා හැම මං මේ ලෑස්ති වෙන්නේ පොඩි ගමනක් යන්න. ඉතින් අද අපි family day out එකක් යනවා. එහෙනම් ඉතින් මුලින්ම චූටි මේකප් එකක් දාගෙන ලෑස්ති වෙලා ඉමු. ඉතින් ඔන්න සුපුරුදු පරිදි අදත් අයිෂැඩෝ ගන්න බේබි පින්ක් වලින්. මේ ඉතින් බ්ලෂ් එක මං හිතුවා අද ටිකක් තද කලර් එකකින් මගේ ලිප් ලයින් එක ඇඳ ගන්නවා කියලා. ඉතින් මං ඩාර්ක් බ්‍රවුන් වලින් තමයි ලිප් ලයින් එක ඇඳේ. මේ ඉතින් ලිප් ග්ලොස් එකක්. මේක බ්‍රයිට් රෙඩ් එකක්. මං හිතුවා අද මගේ ඩ්‍රෙස් එකට මේක නියමෙටම මැච් වෙනවා කියලා. ඉතින් මම මෙන්න මේකෙන් කොණ්ඩෙ චුට්ටක් හදාගත්තා. අද මම කොණ්ඩෙ කඩාගෙන යන නිසා තමයි ඉතින් මේකෙන් කොණ්ඩෙ හදනවා කියලා හිතුවේ. මේ ඉතින් මම මේකෙන් කොණ්ඩෙ හදන දෙවෙනි සැරේ. අර මං කලින් vlog එකේදී මේකෙන් කොණ්ඩේ හැදුවට පස්සේ ආයෙම හැදුවේ මේ දවසේ තමයි. එතකොට මම තනියෙන් මේකෙන් කොණ්ඩේ හදාගන්න ෆස්ට් ටයිම් තමයි මේ. කලින් දවසේ ඉතින් අම්මනේ කරලා දුන්නේ. ඔන්න එහෙනම් දැන් ලෑස්ති වෙලා නම් ඉවරයි. දැන් එන්න කොල්ට මගේ අද ෆයිනල් ලුක් එක පෙන්වන්න. දැන් ඉතින් අපි මේ යන්න පටන් ගත්තා. මුලින්ම බස් දෙක ගිහිල්ලා ඊට පස්සේ ට්‍රේන් එකක ගිහිල්ලා ආයෙමත් බස් එක ගිහිල්ලා තමයි අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවේ. ඉතින් මට කියන්න බැරි වුණා නේ මේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ බ්‍රයිටන්. ඒ කියන්නේ බීච් සයිඩ් එකකට. ඉතින් අපි බීච් එකට යන කලින් අම්මගේ යාළුවෙකුගේ ගෙදරට ගිහින් තමයි ගියේ. ඉතින් අම්මයි අප්පච්චි යාළට ගෙනියන්න බඩු තෝරනකන් නංගි මායි ඕක තමයි කරේ. CCTV එකකටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ නේ. ඉතින් අපි කොහෙට හරි ගියාම දැන් ඉතින් මේ බඩුත් අරගෙන ආපහු අපේ ගමන බලා පිටත් වෙන ගමන්. හරි ඔන්න දැන් බස් එකේ ගිහිල්ලා සේරම ඉවරයි. දැන් මේ අප කට්ටිය අම්මගේ යාළුවා ගෙදරට තමයි යන්නේ. ෆයිනලි අපි ඉතින් මේ අවුරුදු 3කට විතර පස්සේ තමයි මේ බීච් එකට ආවේ. ඒ කියන්නේ ලංකාවෙන් ආවට පස්සේ මේ ෆස්ට් ටයිම් තමයි බීච් එකට ගියපු.
බීච් එකට ගිහින් රැල්ල පා ගන්න නැතුව ඉන්න පුළුවන් දානේ. ඉතින් වෙරළේ වැලිවෙනුවට ගල් තිබුණාට මම සැලුන් නැහැ. මම තැන් තැන් වලින් සිප්පි කටු ටිකකුත් හොයාගත්තා. මේ නම් ඉතින් ගල්, හැබැයි මම සිප්පි කටුත් හොයාගත්තා. ගල් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් මගේ ජනල් එකට අලවන්න පුළුවන් නේ. කොච්චර කට්ටිය හිටියත් හැමෝම තම තමන්ගේ පාඩු වෙන නිසා නංගි මායි අවුලක් නැතුව TikTok වීඩියෝ දෙක තුනකුත් කරගත්තා ඉතින්. ඒවා නම් මේකට ඇඩ් කරන්න නෑ හොඳේ. දැන් ඉතින් බීච් එකත් බලලා අපි මේ යන්නේ තවත් ලස්සන තැනක් බලන්න. ඉතින් එතකොට යන ගමන් ඉන්නකොට අපි මෙන්න මේක දැක්කා. මේකට කියන්නේ Brighton i360 කියලා. මේක ඉතින් ඔය කුළුණ වගේ එක දිගේ උඩටම ගිහිල්ලා අපහු පහළට එනවා. එතකොට i360 කියන්නේ ඉතින් ඕක ඇතුලේ ඉඳන් උඩට යන කට්ටියට වටේම පේන නිසා. ඒ කියන්නේ 360ම පේනවනේ. ඒක නිසා තමයි. මෙන්න මේ තමයි අපි බලන්න ආව අනිත් තැන. මේකට කියන්නේ Brighton Down House කියලා. Down House කියන්නේ මේක ඇතුලේ තියෙන හැමදේම මෙන්න මේ ගෙදර වගේම තමයි තියෙන්නේ. ඒ කියන්නේ හැමදේම අනිත් පැත්ත කහලා ඔළුවෙන් හිටගෙන වගේ තමයි තියෙන්නේ. ඉතින් මම මේක රොටේට් කරලා හරි පැත්තට ගන්න නැහැ. එතන තිබ්බ විදිහටම තමයි මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්නේ. නැත්තම් ඉතින් ටවුන් හවුස් කියන එකකින් වැඩක් නැහැනේ. අනිත් එක මම මේක රොටේට් කරොත් එහෙම මිනිස්සු ටික ඔළුවෙන් හිටගෙන වගේ තමයි පේන්නේ. ඉතින් මේක තියෙන්නේ බීච් එකේ. එතකොට මේකේ ජනල් වලින් හැම එකකින්ම වගේ පේන්නේ මොහොත. මෙන්න මේ ටික ඉතින් හදලා තිබ්බේ බෙඩ්රූම් එකක් විදිහට. එතකොට මෙන්න මේ කොටස හදලා තිබ්බේ නිකන් අර ෆිෂින් වලට ඕන වෙන දේවල් වගේ දාලා. මේ කොටස නම් ඉතින් බීච් වයිබ් එකට මාර්ම විදිහට ගැලපුණා. ආයෙමත් බෙඩ්රූම් එක පැත්තට. හරි ඉතින් ටවුන් හවුස් එකෙන් ඇවිල්ලා අපි ඊළඟට නැවතුනේ මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට. මේක ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් මේක අතුරට ගියාම නම් ඇත්තටම හරිම ආසි හිතුණා. ඩෙකොරේෂන්ස් එහෙම මාරම විදිහට කලපලා හදලා තිබුණා. මේක ටිකක් අර හදලා තිබුණේ ඩාර්ක් වයිබ් එකකට වගේ. හැබැයි ඒකිනුත් මාරම යුනික් ලස්සනක් තමයි එකට එකතු වුනේ. කොහොම හරි ඉතින් එතනින් ඩිනර් එකත් අරගෙන ගෙදර යන ගමන් මම දැන් වීඩියෝ එක ඉවර කරන් තමයි යන්නේ. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙමත් ඉක්මනට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.